සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හැදුවේ. ඉතින් මේ මගේ YouTube එකට අප්ලෝඩ් කරන දෙවැනි වීඩියෝ එක. අපි බලමු අපේ මේ දවස ගත වෙන්නේ කොහොමද කියලා. ආයායන සඳවත මනරම් තනිකමත් බොම සීතයි. අන්න අද දවසේම අපිට කරන්ට් එක නෑ. අපි ඉතින් කැන්ටින් එකට ගියා. කැන්ටින් එකෙත් කන්න දෙයක් තිබුණේ නෑ. ඔන්න තිබුණ දේවල් ටිකක් අරගෙන ආවා. දැන් මේගොල්ලෝ මේ කන ගමන් තමයි ඉන්නේ. මෙයාත් ඇවිල්ලා. මෙයාත් කනවා මමත් කනවා. ඉතින් මම පේන්නේ නෑ බලමු. ඉතින් අවුරුදු ගාණක් ගෙවල් වලට වෙලා ඉඳලා මෙහෙම කැම්පස් ආවට පස්සේ මේ දැනෙන හැඟීම ඉතින් ඇත්තටම හරිම වෙනස්. අපි අපේ වැඩ තනියෙන් කරගන්න ඕනේ. ඉතින් ඒක හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ ක්ලිප්ස් ටික ඉස්සරහට තියෙන මේ ක්ලිප්ස් ටිකට වොයිස් කරන්න ඕනේ නැහැ. ඒ වීඩියෝ එකේ අපි කතා කරන දේවල් මේ විදියට තියන්න. ඒකත් අපිට දැන් ඇහෙනකොටත් ඒකකින් හරිම ලස්සන මතකයක්. වීඩියෝ කොට ළඟට කරලා වීඩියෝ. කීරේ පැණි. කෝබ එන්න හැනේ. Stop it. Get some help. අම්පාරේ කිරි පොඩින. ඕක ගන්න හොයකෝ. කවරෙද්ද විය. මොකක්ද ගන්නයි හදන්නේ? යෝගට් එකද? අර කෝපි එක වගේ. ඔය යෝගට්ද කීරිද බා? කිරි බං. මම මේක කන්න ආසයි. මේක නම් මොරු හොඳ. මරත් ඕක මේක. පැණි ගාගෙන කාලා බලපන් මොන වගේ රහයිද කියලා. ආ මේ ඔහලේ කේක් කෙනාද ගත්තේ? මේක පැණි ගාගෙන කාලා දැන් බලන්න. මම ඔහලේ සල්ලි දෙන්න කොහොමද? සල්ලි එපා. හැම එකම සල්ලි වලින් මනින්න එපා යාළුවෝ. සල්ලි ඕනේ. හැම එකටම සල්ලි ගාව ගන්න. ඉතින් ඔන්න ඔය විදියට ගෙනාපු කෑම ටිකත් කකා ඕප දූප ටිකක් කතා කරගෙන අපි ඉඳියා. වෙන කරන්න දෙයක්වත් තිබුණ නැහැ අපිට. ඕප දූප කතා කරනවා ඇරෙන්න. හලෝ ගයිස්. මේ නවතෙන් ගිවත් නොයේ යනතුරා මිලින වී මතු දිනේ සිනහසේ සිහිලමි තොනසේ අදීමිමං පෝජනීයයි උතුම් ආදරේ. ඉතින් මේ වීඩියෝ එක දැන් මම එඩිට් කරන ගමන් ඉන්නකොට ඇත්තටම මේ වීඩියෝ ක්ලිප්ස් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ. කියන්නේ එක වචන වලින් කියන්න බෑ. හරිම ආදරණීයයි. ඒක කැමරා තකා ඉඳලා එළියට ගිහින් බලනකොට වෙන හොඳටම වහිනවා. අපි ඇත්තටම මේ වෙලාවේ බය වුණා. කරන්ට් එක තිබ්බෙත් නැහැ. අනේ හලෝ ඇත්තටම නිකන් හරිම බය හිතෙන් Wait for it. Here it comes. Almost there.
වතුර නාලා කඩාලා DJ Masha. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස ගත වුණේ. ඇත්තටම අපිටත් හිතාගන්න බෑ අපිට පිස්සුද කියලා. පිස්සු තමයි ඇත්තටම මම හිතුවොත් අපිට පිස්සු. ඉතින් ඒ පාර ඔය ඔක්කොම පිස්සු ටික නටල ඉවර වෙලා අපි කෑවා. කාලා ඉතින් කරන්ට් එක තිබ්බෙත් නැහැනේ. ඉතින් අපි නිදාගත්තා. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන එනකන් අදට මං ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයායන සඳවත් මනර